සුබ දවසක් ජෙසුපිටයි සභා පවුල. අද දවසේ අපි බලන්න යනවා හිතෝපදේශ 4 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය. ස්වාමීන් වහන්සේගේ වචනේ මෙසේ කියනවා. ප්‍රඥාව ප්‍රධාන දෙයක්. එබැවින් ප්‍රඥාව ලබා ගනින්න. එසේය. නුඹ ලබා ගන්න සියල්ල ඇතුළුව නුවණ ලබා ගනින්න. ඇය ශ්‍රේෂ්ඨ කරපන්න. ඈද නුඹ උසස් කරන්නේය. ආමෙන්. මේ ඈ කියන්නේ නුවණට. හරි? නැත්තම් මේ ස්ත්‍රියකටවත් ගැහණියකටවත් නෙමෙයි. ඉතින් දෙවියන් වහන්සේ මෙතන ලස්සන්ට කියනවා ප්‍රඥාව ප්‍රධාන දෙයක්. අනිවාර්යෙන් ප්‍රඥාව තියෙන්න ඕනේ. ඒක ලබා ගන්න කියලා කියනවා. පවුල අපි ඒක ලබා ගන්න ඕනේ. ඒක නිකන් මොනවද කියන්නේ ඔටෝමැටිකලි ඇවිල්ලා අපිට ඔළුවට යන්නේ නැහැ. ළමෙක් පාඩම් කරලා ඉගෙන ගත්තොත් පාසල් ගියොත් තමයි එයාට ප්‍රඥාව ලැබෙන්නේ. නැත්තම් ගෙදර නිකන් මොනවත් කරන්න නැතුව හිටියොත් ඒ ළමයාට ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපිටත්. අපි දේව වචන ඉගෙන ගන්න ඕනේ, කියවන්න ඕනේ, අධ්‍යයනය කරන්න ඕනේ. මේක තමයි ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔයාට මට අද දෙවියන් වහන්සේ කතා කරන්නේ. හරිද? ඒත් එක්කම කියනවා නුවණද ඒ ඇතුළුව. හරි? ප්‍රඥාව ලබා ගන්න සියල්ල ඇතුළුව නුවණ ලබා ගන්න. මේ ප්‍රඥාවයි නුවණයි කියන එක හරි ළඟ දෙයක්. කවුරු හරි කිව්වොත් අනේ දෙකම එකයිනේ. වෙනසක් නැහැනේ. නෑ, ඒ දෙකේ වෙනසක් තියෙනවා. ප්‍රඥාව අපි හොයන්න ඕනේ. ඒක දැනගන්න ඕනේ. නුවණ කියන දේ අපි ක්‍රියාවට දාන්න ඕනේ. හරි? වචනෙට කියනවනේ මොලේ තිබ්බට වැඩක් නැහැනේ. මොලේ පාවිච්චි කරන්නේ නැත්තම් අන්න ඕක තමයි. හරිද? ඉතින් මොලේ තියනවා කියන්නේ ප්‍රඥාව තියෙනවා. නමුත් ඒක පාවිච්චි කරන්නේ නුවණ. තැනට සුදුසු නුවණ භාවිතා කරන්න මොලේ තියනවා. නමුත් සුදුසු නුවණ නැහැ. අපි හොඳට ඉගෙන ගත්ත මිනිස්සු ඉන්නවා අපිත් එක්ක. මේ සමාජය තුළ අපි අවට හොඳට ඉගෙන ගත්ත අය තියෙනවා. නමුත් මේ අය සමහරක් වෙලාවට කතා කරන්නේ ඒ තැනට සුදුසු වචනය නෙවෙයි. තේරුණාද? ඒ වචන වලින් තව කවුරුට හිත රිදෙයි. තව කවුරුට වැටෙයි. ඒ වගේ තමයි ඔයාගේ ජීවිතේත්. ඔයාට ඥානය තියෙනවා, ප්‍රඥාව තියෙනවා, නමුත් සුදුසු නුවණ බිස්නස් එකක් වෙන්න පුළුවන්. ඔයාගේ රැකියාව තුළ වෙන්න පුළුවන්. ඔයාගේ අධ්‍යාපනය වෙන්න පුළුවන් පවුල. මේ දෙකම තියෙන්න ඕනේ. මේක එකක් තිබිලා මදි අපිට. දෙවනස් අද කතා කරන්නේ එකයි. එතකොට ඇය ශ්‍රේෂ්ඨ කරපන්. ඈද නුඹ උසස් කරන්නේ. මේ දෙකම තියෙන කෙනා බලන්න දවසින් දවස උසස් වෙනවා. දවසින් දවස ඉහළට යනවා. දෙවියන් වහන්සේගේ මිනිස්සුયો අද ඔබ මා ජීවිතේ ආස කරන දේවල් වලට යන්න අනිවාර්යෙන් ප්‍රඥාව අවශ්‍යයි. උන්වහන්සේගේ වචනේ පැහැදිලිව කියනවා ප්‍රඥාව නැත්තම් ඉල්ලපන් මම ඒක නුඹට දෙනවා. එදා සලමෝන් රජතුමා දෙවියන් වහන්සේගෙන් ඉල්ලුවේ කිසිම දෙයක් නෙවෙයි ප්‍රඥාව. ඒක ලැබුණම එයා දැනගත්තා ඒ කොහොමද පාවිච්චි කරන්නේ. ඒ හින්දා ඔබ මම ස්වාමින් වහන්සේ තුල ඉල්ලන්ට අවශ්‍යයි ප්‍රඥාව. ඒ වගේම නුවණ එකට ඇතුල් කරගන්න ඕනේ. අපි කළ යුතු දේ සල්ලි තිබ්බට වැඩක් නැහැනේ. සල්ලි පාවිච්චි කරන විදිය දැනගන්න ඕනේ. අපේ අතට සල්ලි මුදල් දීපල මේ හැමදේම තිබුණත් වැඩක් නෑ. ඒක පාවිච්චි කරන විදියක් අපි දැනගන්න ඕනේ පවුල. ඉතින් මේක අපේ ජීවිතේට ගොඩාක් අවශ්‍ය කරන දෙයක්. ඔබ මගේ ජීවිතේට එදිනෙදා අපි ජීවත් වෙන පරිසරය තුළ, අපි ජීවත් වෙන රට තුළ, අපේ පවුල තුළ, සමාජය තුළ හරි අවශ්‍යයි. ඒ වගේම ප්‍රඥාවන්ත මිනිස්සයා තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න යේසුස් වහන්සේ තුළ. කටට එන හැම එකම කතා කරන්න යන්නේ නැහැ. හරි නුවණින් වැඩ කරනවා. හරි ඥානවන්තයියා. හලෙලූයා. ඔබට උන්වහන්සේ යමක් කියනවා. ඔබේ වැරදි තියෙනවා නම් හදාගන්න සහ ඔබට ඉදිරියට යන්නද ස්වාමීන් වහන්සේ මේ දේ තුලින් කතා කරනවා. මන්ද දෙවියන් වහන්සේ අපිව දන්නවා පවුල. අපිව නොදන්න දෙවි කෙනෙක් නෙවෙයි අපි අදහන්නේ. මන්ද අපි අදහන දෙවියන් වහන්සේ ජීවමාන නිසා. ඉතින් අද ගොඩක් අය ගොඩක් දේවල් නැති වෙලා ඇති. ඇයි? නුවණ හරි ලෙස පාවිච්චි කරලා නැති නේද? තවත් ඔබ ඔබේ ජීවිතයේ දේවල් නැති කරගන්න. මේ දෙකම අවශ්‍යයි අපිට ජේසුස් වහන්සේ. උන්වහන්සේ මහත් ප්‍රඥාවක් තිබිච්ච කෙනෙක්.
උන්වහන්සේගේ නුවණ පාවිච්චි කර හරි අනර්ග විදියට හැම වෙලේම පරිසිවරු ලියන්නෝ ඇවිල්ලා උන්වහන්සේව වරදටපත් කරන්න දුන. නමුත් උන්වහන්සේගේ ප්‍රඥාවයි නුවණයි දෙකම එකතු කරලා උන්වහන්සේ වැඩ කරේ. උන්වහන්සේ කියන්න ඕන දේ එතන කතා කරලා උන්වහන්සේ පෙන්눔 කරලා දුන්නා මේ විදියට තමයි වැඩ කරන්න ඕනේ කියලා. ජේසුව අදහනවනේ. එහෙනම් ජේසුව වගේ ගතිගුණත්වත් එක තියෙන්න ඕනේ. ඒ විදියට වැඩ කරන්න පුරුදු වෙන්න. ඒ විදියට ජීවත් වෙන්න පුරුදු වෙන්න. මේ ඔබට සමිනසේ කතා කරන්නේ. සුබ දවසක්. ජෙස්පීටයි. ජේසු ජියෝමානේ සභා පවුල.